අයිබෝන් ඉතින් GCC වල වැඩ කරන එහෙම නැත්නම් කුවේට් කතාර් බහරේන් එමිරේට්ස් ඕමන් මේ කියන රටවල් වල වැඩ කරන කට්ටියට ලොකු අයිඩියා එකක් ඇති යුරෝප් රටකට පොඩි වගේ සෙන්න ගිහින් එන්න. ඉතින් ඒකට ලේසිම රටක් තමයි ජෝර්ජියා කියන්නේ. ඒ වගේ මේ හරිම ලස්සන රටක්. ඉතින් කාට හරි උමනාවක් ඇති මේ අයිඩියා එක මේ ගැන විස්තර දැනගන්න. ඇත්තටම මටත් ඔය අයිඩියා එකක් තිබ්බා ඒ දවස්වල ඉඳන්ම මේ පස්සේ ඉතින් මට පොඩි බයකුත් තිබ්බා වීසා මොනවා වගේ වෙයිද කියලා. පස්සේ මං කොහොම හරි ආවා මං දැන් ජෝර්ජියා වල තමයි ඉන්නේ. ඉතින් ගොඩක් ට්‍රැවල් ඒජන්සි තියෙනවා මෙහෙට එන්න. ඒක තමයි මේ හොඳම විදිහ මේ මොකද එයාලා ඔක්කොම හදලා දෙනවා ඩොකියුමන්ට් ටික අවශ්‍ය දේවල් ඔක්කොම මේ අපිට උපදෙස් දෙනවා. ඒ වගේම තමයි මේ ඔක්කොම එයාලා ප්ලෑන් කරලා දෙනවා. මේ හැබැයි ඒක වියදම අතින් ගත්තොත් ඉතින් තනියම මෙහෙට එනවට වඩා මේ ගොඩක් වෙනස්. ඉතින් කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නවා නම් තනියම මේ හෝ කපල් වශයෙන් මෙහෙට එන්න මේ ඒජන්සියක් කරහා යන්නේ නැතුව එයාලට තමයි මේ මම මේ වීඩියෝ එක ගෙනාවේ. මේ මොකද මෙහෙට එන්න නම් හරිම සරල ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. මේ ඔයාලට ලංකාවේ પાස්පෝර්ට් එක වළංගු තියෙන්න ඕන මාස 6ක්. මේ එතකොට මෙහෙට වීසා අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලගේ GCC වල වළංගු රෙසිඩෙන්සි පර්මිට් එකක් තියෙනවා නම් මේක මේ ඔයාලට බලන්න පුළුවන් ඔයාලා ඉන්න රටේ ජෝර්ජියන් එම්බසි එකට මේ එම්බසි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එතකොට මේ પાස්පෝර්ට් එක මාස 6ක් වළංගු තියෙන්න ඕන අකාම එකක් තියෙන්න ඕන මෙහෙට අනිවාර්යෙන් වෙනවා නම් තුන්වෙනි එක තමයි travel insurance එකක් දාගන්න ඕන. ඒක හරියම මේ පොඩි ගාණක් කියන්නේ දවසකට මම හිතන්නේ රුපියල් 600ක් වගේ යන්නේ. මේ travel insurance එකක් අනිවාර්යෙන් දාගෙන යන්න ඕන. ඔයාලා ඉන්න දවස් ගානට මේ කියන්නේ දවස් 10ක් ඉන්නවා නම් දවස් 10කටම travel insurance එක දාගන්න ඕනේ. එතකොට දවස් 10කට රුපියල් 6000ක් වගේ තමයි යන්නේ. මේ ඒ තුන අනිවාර්යයෙන්ම එයාපෝට් එකෙන් බලනවා. ඒ වගේම තමයි රිටර්න් ටිකට් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයාලා දැන් වැඩ කරන රටට ආපහු මෙහෙ ඉඳන් යනවා කියලා එයාලට ප්‍රූෆ් එකක් අනිවාර්යයෙන්ම ඕනේ. මේ ඒක ගොඩක් වටිනවා. රිටර්න් ටිකට් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි හොටෙල් බුකින් එකක් තියෙන්න ඕනේ. ඔයාලා මෙහෙ ඉන්න දවස් ගානට. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මේ ෂෝ මනි තියනවා නම් කිසිම ගැටලුවක් නැතුව මේ එයාපෝට් එකේ પાස්පෝර්ට් කන්ට්‍රෝල් එකෙන් එළියට යන්න පුළුවන්. මේ මෙහෙ පාවිච්චි වෙන GEL කියලා කියන්නේ ජෝර්ජියන් ලැරි මේ ලංකාවේ සල්ලි වුණු රුපියල් 111ක් වෙනවා අද වෙනකොට මේ එක ජෝර්ජියන් ලැරි එකක්. ඉතින් ඔයාලා එන එයාපෝට් එකෙන්ම ජෝර්ජියන් ලැරි ටිකක් අරන් එනවා නම් රුපියල් ලක්ෂයක වගේ මං හිතන්නේ මේ කිසිම ගැටලුවක් නැහැ. එයාලට මේ මෙතනින් පෙන්වන්න පුළුවන්. එයාලා සාමාන්‍යයෙන් අහනවා මේ ගොඩක් දුරට ඉතින් ඔයාලට මේ වීසා කාඩ් එකක් වගේ තියෙනවා නම් බැංක් කාඩ් එකක් එහෙම පෙන්වන්නත් පුළුවන්. ඒ වුණාට ඉතින් කැෂ් තියෙනවා නම් ගොඩක් ලේසි මේ අපිට ලේසි එයාලටත් ලේසි. ඉතින් තව විස්තර තියෙනවා නම් ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මේ මොකද මෙහෙ හත්පසින්ම වෙනස් අපි වැඩ කරන රටවල් වලට වඩා. ඉතින් වියදම ගැන කියනවා නම් මේ ටිකට් එක ඉස්සෙල්ලාම ටිකට් එක ගැන කතා කරද්දී රුපියල් 50000 ඉඳන් වගේ ටිකට් මෙහෙට බුක් කරගන්න මේ පුළුවන් අපිට. මේ සීසන් එක කාලෙත් අනුව ටිකට් ප්‍රයිස් වෙනස් වෙනවා. ඒක හැමෝම දන්නවා. ඉතින් කවුරු මේ අනිත් දේ තමයි වියදමත් වැඩිත් නෑ අඩුත් නෑ. මෙහෙ කියන්නේ සාමාන්‍ය වියදමක් තමයි දවසකට ඔයාලට ඉන්න යන්නේ. මේ හොටෙල්ස් එහෙම හැමදේම මේ පිළිවෙලට පිරිසිදුර තියෙනවා. මේ ඊට අමතරව කියනවා නම් ටිකට් දාගන්න කවුරු හරි රෙකමෙන්ඩේෂන් එකක් අහනවා නම් booking.com එක ගොඩක් මම රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. හැමෝම ලෝකේ හැමෝම දන්න සයිට් එකක්. මම booking.com එකෙන් තමයි ටිකට් දාගත්තේ. ඒ වගේම tour package hotel booking ඔක්කොම booking.com එකෙන් තමයි කරගත්තේ. ඒ වගේම තමයි ටැක්සි වලින් තමයි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මෙහෙ මොකද ටැක්සි වලට සමහර වෙලාවට මේ යන ගාන වගේ 10 ගුණයක් වගේ අය කරන්නත් පුළුවන්. මොකද ඔයාලා එයාපෝට් එකෙන් එළියට එද්දිම මේ ටැක්සි කාර්යෝ මේ දන්නවා ඔයා වෙන රටකින් ආවේ කියලා. මේ හින්දා ඔයාලගෙන් ශනිකව ඔයාලා charge කරන්න පුළුවන් 10 ගුණයක් හරි. ඒ හින්දා මේ දැනගෙන යනවා නම් ලේසි. මොකද මෙහි public transport මේ පොදු ප්‍රවාහනය හරිම මේ හොඳයි. සාමාන්‍යයෙන් ඔයාලට ටැක්සි එක රුපියල් 5000ක් යනවා නම් මේන් සිටි එක තිබිලිසි වලට එන්න බස් එකේ රුපියල් 100න් එන්න පුළුවන්. ඉතින් ඒකට මෙට්‍රෝ කාඩ් එකක් හරි වගේ වීසා කාඩ් එකක් හරි Apple Pay වලින් හරි ගෙවන්නත් පුළුවන්. එතකොට මේ ටැක්සි ඇප් එකක් තියෙනවා Bolt කියලා BOLT.
මේ එක ගොඩක් හොඳයි මොකද එයාලගේ මෙහි තියෙන ලොකු සයිට් එකක් එයාලගේ රේට් ගොඩක් හොඳයි. මේ සමහර අය මේ කියනවා බෝල්ට් කියලා මේ ටැක්සිකාරව ඉන්නවා යාලා බෝල්ට් කියලා බොරුවට ඇප් එක නැතුව යාලගෙන් සල්ලි ගන්න ඇති නම් මොකද මෙහි අපි එන්නේ නිවාඩුවකට අනුන්ගේ ඒ කියන්නේ වෙන රටකට. ඉතින් අපිට මෙහි කට්ටිය ආගියු කරන්න ගියොත් ලොකු ප්‍රශ්නයක පැටලෙන්න පුළුවන්. ඒ හින්දා අපි යන ඕනෙම රටකට අපි මේ කලින් විස්තර දැනගෙන ඒවට සූදානම් වෙලා ගියොත් කාටත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහි එන විදිහ වීසා ගැන එහෙම නැත්නම් ටිකට් බුක් කරගන්න විදිහ ටිකට් බුක් කරගන්න ගොඩක් සයිට් තියෙනවා. ඒ වගේම තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කොහොමද වැඩ කරන්නේ මෙහි ගොඩක්ම වෙනස් ලංකාවට වඩා මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල සල්ලි නෙමෙයි පාවිච්චි වෙන්නේ කාඩ් එකක් මෙට්‍රෝ කාඩ් එකක් තමයි පාවිච්චි වෙන්නේ. මේ ඒව ගැන මොනවා හරි තියෙනවා නම් විස්තර දාන්න පුළුවන්. මේ තියෙන මෙට්‍රෝ කාඩ් එක තමයි මේ ඕනෙම දිහාකට ෆ්ලැට් රේට් එක කියන්නේ පැය එකමාරක් යනකම් රුපියල් 100යි. ඒ කියන්නේ ජෝර්ජියන් ලරි එකයි. ඔයා එහා කොනේ ඉඳන් මෙහා කොනට આવත් ජෝර්ජියන් ලරි එකයි යන්නේ. මම මේ පාවිච්චි කරා ගොඩක් හොඳයි. ඉතින් ඔයාලා පොදු ප්‍රවාහනයට මේ යන වියදමෙන් ඔයාලට තව මෙහි ටුවර් පැකේජ් එකක් වගේ නැත්තම් හොඳ කෑමක් කන්න මෙහි අංක එකේ වයින් මං හිතන ලෝකේ මෙයාලා කියන විදිහට ලෝකේ වයින් හොයාගත්ත රට තමයි ජෝර්ජියා කියන්නේ. ඉතින් මේ හොඳ වයින් බෝතලයක් බොන්න පුළුවන්. ඉතින් ටිකට් එක බුක් කරගන්න කී ඉඳන් ප්‍රධාන දේවල් ඒ කියන්නේ මොනවද හොඳ වෙබ්සයිට් කොහොමද ටිකට් බුක් කරගන්නේ ඉන්ෂුරන්ස් එක අනිවාර්යෙන් ඉන්ෂුරන්ස් එක කොහොමද දාගන්නේ ඒ වගේම තමයි මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කොහොමද වැඩ කරන්නේ වට කැවීම කරන්නේ කොහොමද කෑම වර්ග ඒ වගේම ඉන්න හොඳ තැන් මොනවාරි සජෙෂන් තියෙනවා නම් ඒ වගේම ටුවර් පැකේජ් ඒවා කොහොමද බුක් කරගන්නේ ඒවා කොහොමද වැඩ කරන්නේ ඒවා ගැන මොනවා හරි විස්තර දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඕනම වෙලාවක මම තව වීඩියෝ ගෙනවා මගේ වීඩියෝ ක්ලිප් දාලා තියෙනවා මම මේ ඉන්න හිටපු දවස් ටිකට ගියපු තැන්වල පොඩි ක්ලිප්ස් ඔයාලට ඒවා බලන්න පුළුවන් බලලා තීරණය ගන්න පුළුවන් රට හොඳයිද නැද්ද කියලා. මේ වෙද්දි නම් ගොඩක් සීතලයි සෙල්සියස් සෙන්ටිග්‍රේඩ් අංශක 9ක් වගේ තියෙනවා. හොඳ මේ කාලේ ගොඩක් හොඳයි. ඉතින් විසිට් කරන්න. එහෙනම් thank you වීඩියෝ බලුවට.